මෙච්චර දවස් ඉස්සු සුද්ධ කරපු විදිය වෙනස් කරලා ගෑරප්පුවක උදව්වෙන් ලේසියෙන් මිස්සව සුද්ධ කරගමුද? මෙච්චර දවස් ඔයාලත් බෙල් පෙපර් කපද්දී බාගෙට භාගයක් මහක ගියාද? එහෙනම් අද ඉඳන් ලේසියෙන් සහ අහක නොයන කපාගමුද? try කරලා බලලා අපිටත් කමෙන්ට් එකක් දාගෙන යන්න. කෝ බලන්න මාළු සුද්ධ කරන්න අකමැති අය. එහෙනම් චොප්ස්ටික් එකක් අරන් ලේසියෙන්ම මාළු සුද්ධ කරගන්නකෝ. ඔයාලට හිතුණද ගෑරප්පුවකින් ඉක්මනට ලේසියෙන් ලීක්ස් කපා ගන්න පුළුවන් කියලා? පුළුවන් try කරලා බලන්නකෝ. බටර් ගන්න ලේසිකම යතියෙදී මෙච්චර දවස් හැන්දෙන් පීයෙන් බටර් එක හාරද ගත්තේ. කේක් වගේ දෙයක් හදාගන්න මේ ක්‍රමය නියමයි නේද? ඔයාලා try කරලා අපිටත් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. සෝයා සෝස් පොල් තෙල් ගෙනල්ලා ඔයාලත් මේ පුංචි කෑල්ල විසි කරාද? මෙච්චර දවස් දැනන් හිටියේ නෑ නේද? ඒක මෙච්චර ප්‍රයෝජනවත් දෙයක් කියලා. එහෙනම් ආයෙ විසි නොකර ප්‍රයෝජනට අරන් බලන්නකෝ. අල්මාරිය කොච්චර රස් කරත් හැඩි වෙලාද? එහෙනම් විසි කරන බියර් කෑන් කොකා කොලා කෑන් වල තියෙන මේ පුංචි කෑල්ල ප්‍රයෝජනට අරන් අල්මාරිය පිළිවෙලට තියාගන්නකෝ.